ඉදිරිපත් කර ඔබ සියලු දෙනාටම මාගේ ප්‍රණාමය. නර්තන නිර්මාණය 11 පන්තියේ සෙනලි අමාසය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් අපගේ පන්තියේ සියලුම සුසුම්පත් අපට කුඩා කාල සිට ශිල්ප ශාස්ත්‍රය ඉගෙනුණු සියලුම ගුරුවරුන්ටත් ගරු විදුහල්පතිතුමා ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු. ඔබ අප ආමන්ත්‍රණය කිරීම සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය ගරු තීක්ෂණ ගුරු පියාණෙනි නැවත මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වෙන අපේක්ෂාවෙන් සමුගනිමු. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ සහ හතරගම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. සුබ දේශනාවක් වේවා සියලු දෙනාටම. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. ගරු විදුහල්පතිතුමනි, නියෝජ්‍ය විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුනි, පියවරුනි, ආදරණීය දුවේ පුතේ, ඔයාලා කතා කරනවා නම් මම කතා කරන්න ඕනේ නේ. හරි. පහුගිය දවස්වල මේ ඉස්කෝලේ සිද්ධ වෙච්ච දේවල් එක්ක, දැකපු දේවල් එක්ක මට හිතුණා මෙහෙම පුංචි දෙයක් කියන්න. ඔයා ජීවිතේ හොඳ වැඩක් කරාම ඒ හොඳ වැඩ ඔයාගේ ජීවිතේ පසුපස්සෙන් එනවා. ඒ වගේම ඔයා ජීවිතේ වැරදි වැඩක්, නරක වැඩක් කරාම ඒක ජීවිතේ පසුපස්සෙන් එනවා. ඉතින් මට හිතුණා පුංචි කතාවක් කියන්න. මම කතාවක් කියන්න හිතාගෙන ඉද්දී ඒකට හරියන දෙයක් මට මෙන්න මේ කඩේ තිබුණා. හරි. මොනවද මේ? හැමෝම දන්නවනේ? කණ්ඩ කැමතිද? පිඟාන ඉතුරු කරන්න මේකනේ. හරි. මම ඔයාට කියන්න හදන්නේ ඈත ගමක හිටපු බොහොම අහිංසක, අවංක, පොඩක් වයසක ගොවියෙක් ගැන. මෙයා මුරුංගා හිටවන ගොවියෙක්. මොනවද හිටවන්නේ? මුරුංගා. ඉතින් මෙයාගේ තියෙන දුප්පත්කමට අනේ මෙයාට ඉතින් මොකුත් යන්න වාහන මොකුත් නැහැ. බොහොම සරු සාරේට මේ මුරුංගා හදලා එයා පුරුදු වෙලා හිටියා ගෙදරින් කිලෝමීටර් 5ක් 6ක් දුර කඩේකට ගිහිල්ලා දෙන්න මේ මුරුංගා. ඉතින් පළවෙනි දවසේ මේ මුරුංගා ටික අරගෙන ගියා. ඊට පස්සේ මේ කඩේ වෙලෙන්ද ටිකක් කපටි. මේ ගොවියා හරිම සාධාරණ කෙනෙක්. ඉතින් ගියාට පස්සේ ඇහුවා වෙලෙන්ද කොච්චරක් තියනවද කියලා. මෙතන කිලෝ 10ක් තියෙනවා මුදලාලි කිව්වා. හරි. කියලා බැලුවා. හරි. එහෙනම් ඔන්න පළවෙනි දවසේ මේ දේ කරා. මේ ගොවියා පුරුද්දක් විදිහට මේ මුරුංගා ටික කඩේට දීලා ගෙදරට ඕන වෙන සීනි, පරිප්පු, තේකොළ, හාල් අන්න ඒවා මේ කඩෙන් ගන්න පුරුදු වෙලා හිටියා. ඉතින් කොහොම හරි ටික දවසක් මේ විදිහට වෙලෙන්ද බොහොම අවංකව සාධාරණව මේ
තමන්ගේ අස්වැන්න අරගෙන යනවා වෙළඳපොළට. එතකොට මේ ගොවි අරගෙන යනවා වෙළඳපොළට. වෙළෙන්දා ඒකට මුදල් දෙනවා, ගෙදරට බඩුව අරගෙන එනවා. ඉතින් දවසක් මෙන්න මෙහෙම වැඩක් වුණා.